හරි. ඔන්න අද විශේෂ ගානක් තියෙනවා බලමු අපි මේ ගාන හදන්නේ කොහොමද කියලා. මෙතන දීලා තියෙන්නේ විස්ථාපන කාලය සම්බන්ධ තොරතුරු ටිකක් දීලා තියෙනවා. මේකෙන් විස්ථාපන කාල ප්‍රස්ථාරය ඇඳලා ඒකට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය කොහොමද අදින්නේ කියලා අපි බලමු. හරි. මුලින්ම අපි බලන්න ඕන මේ දීලා තියෙන සිදුවීම මොකක්ද කියලා. right. අපි බලමු මේ දීලා තියෙන සිදුවීම මොකක්ද කියලා. ඔන්න මම ගන්නවා ළමයෙක්ව. මෙයා ළමයෙක්ගේ චලිතය පිළිබඳ විස්ථාපනයක් තමයි දීලා තියෙන්නේ. කියලා නේද? අපි බලමු මේකේ සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද කියලා. ඔන්න හරි. විස්ථාපනය කියන්නේ මුලින්ම මොකද්ද කියලා දැනගන්න ඕන. නේද? විස්ථාපනය කියන්නේ චලිතය ආරම්භ කළ ස්ථානයයි චලිතය අවසන් කළ ස්ථානයයි අතර තියෙන සරල රේඛීය දිග. චලිතය ආරම්භ කළ ස්ථානය චලිතය අවසන් කළ ස්ථානය අතර තියෙන සරල රේඛීය දිගට අපි කියනවා විස්ථාපනය කියලා. හරි. එහෙනම් අපි මේ සිදුවීම මොකක්ද කියලා තේරුම් ගමු මුලින්ම. බලන්න. ඔන්න මෙතන. හරි. මේ හරිය මම අඳින්න ගන්නම්. ඔන්න ළමයෙක් ඉන්නවා. මෙතන ලියනවා මම විස්ථාපනය. විස්ථාපනයේ මෙතන කාලය. විස්ථාපනයේ දීලා තියෙන මීටර වලින් කාලය තප්පර වලින් දීලා තියෙනවා. හරි මේ බලන්න. තප්පර බිඳුවේදී විස්ථාපනයත් බිඳුවයි. මේවා මීටර වලින් දීලා තියෙන්නේ මේවා තප්පර වලින් දීලා තියෙනවා. ඒ කියන්නේ එයා එතනම ඉඳලා තියෙනවා. තප්පර එකක කාලයක් ගියන් පස්සේ එයාගේ විස්ථාපනය කීයද? මීටර් 3යි. ඒ කියන්නේ හිටපු තැන ඉඳන් මීටර් 3ක් මෙහෙට ඇවිල්ලා. තප්පර එකේ. තප්පර දෙකේදී මෙයාගේ විස්ථාපනය කීයද? තප්පර දෙකක් යනකොට විස්ථාපනය මීටර් 6යි. විස්ථාපනය ගන්න අපි ආරම්භ කළ ස්ථානයත් අවසන් ස්ථානයත් අතර සරල රේඛීය දිග. එහෙනම් මීටර් 6ක විස්ථාපනයක් කියන්නේ තවත් මීටර් 3ක් මෙහා මෙහෙට ඇවිල්ලා. ඒතකොට ඔක්කොම මීටර් 6යි. මෙතෙන් ඉඳන් මෙතන මීටර් 6යි තප්පර දෙකේ. තප්පර 3ේදී යාගේ විස්ථාපනය මීටර් 9යි. එහෙනම් පටන් ගත්තේ මෙතන තව මීටර් 3ක් ගිහිල්ලා. ඒතකොට ඔක්කොම මීටර් 9යි. තප්පර 3ේදී. දැන් ළමයා ඉන්නේ මෙතන. තප්පර 4ේදී යාගේ විස්ථාපනය කීයද? තප්පර 4ේදී යාගේ විස්ථාපනය මීටර් 12යි. තප්පර 4. විස්ථාපනයට ගන්නේ මොකද්ද? පටන් ගත්ත තැනයි අවසන් කරන තැනයි අතර තියෙන සරල රේඛීය දිග. එහෙනම් මේ බලන්න තප්පර 4ේදී මෙයාගේ විස්ථාපනය මීටර් 12යි. තප්පර 5ේදීත් එයාගේ විස්ථාපනය කීයද? මීටර් 12යි. ඒ කියන්නේ මෙතනම ඉඳලා. තප්පර 5ේදීත් එයා මෙතනම ඉඳලා කොහෙවත් ගිහිල්ලා නැහැ. තප්පර 6ේදී මෙයාගේ විස්ථාපනය කොතනද? මීටර් 6යි. තප්පර 6ේදී මෙයාගේ විස්ථාපනය මීටර් 6යි. චලිතය හොඳට මතක තියාගන්න පටන් ගත්තේ මෙතනනේ. දැන් අවසන් කරලා තියෙන තැන චලිතේ පටන් ගත්ත තැන ඉඳන් විස්ථාපනය කීයද? මීටර් 6යි. ඒ කියන්නේ එයා මොකද වෙලා තියෙන්නේ? ආපස්සට ගිහිල්ලා දැන් ඉන්නේ මෙතන. එතකොට මෙතන පටන් ගත්ත තැන මෙතන ඉවර කරපු තැන තප්පර කීයද? 6ේදී. ආයේ ආපස්සට ඇවිල්ලා එයා මෙතනට ඇවිල්ලා. ඒකනේ පටන් ගත්තේ මෙතන දැන් ඉන්නේ මෙතන පරතරේ මීටර් 6යි. තප්පර 6ේදී මීටර් 6 කියන තැනට ඇවිල්ලා. තප්පර 7ේදී මෙයාගේ විස්ථාපනය කීයද? බිඳුවයි. ඒ කියන්නේ පටන් ගත්ත තැනටම ඇවිල්ලා තප්පර 7ේදී. ඕක තමයි එහෙනම් මෙයා මේ තොරතුරු වලින් දීලා තියෙන චලිතේ. හරිද මොකද්ද? මේ හිටියා තප්පර 4කදී මීටර 12ක් ආවා. තප්පර 5 මේ 4යි 5යි කාලය තුල මීටර 12ක විස්ථාපනයක හිටියා. තප්පර 7ේදී ආයේ පටන් ගත්ත තැනට ගිහලා. ඒ කියන්නේ මේ ළමයා මෙහෙම ඇවිදගෙන ගිහිල්ලා මෙතන තප්පර 2ක් ඉඳලා ආයේ ආපස්සට ගිහිල්ලා. හිටපු තැනටම ගිහිල්ලා. මේකට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් එහෙනම් අඳිමු. right. මම විස්ථාපන කාල ප්‍රස්ථාරය මෙතනින් අඳින්න. උඩින් අඳින්න. මේ හරියෙන් අඳින්න ඉඩ තියෙනවනේ. හරි. විස්ථාපන කාල ප්‍රස්ථාරය.
එහෙනම් මෙතන තමයි මෙයා රයිට්. මෙතන අපි බලමු මේ දීලා තියෙන තොරතුරුත් එක්ක අපි විස්ථාපන කාල ප්‍රස්ථාරය යනවා. විස්ථාපනය ගන්නේ y අක්ෂයට. විස්ථාපනය y අක්ෂයට. මීටර වලින් කාලය ගන්නේ x අක්ෂයට. තප්පර වලින්. හරි බලන්න. තප්පර උපරිම විස්ථාපනයේ මීටර 12නේ. අපි ගමු 3 6 9 12. කාලය තප්පර 7 වෙනකන් තියෙනවා. තප්පර 1 තප්පර 2 3 4 5 6 7. එතන බිංදුව 1 2 3 4 5 6 7. එතන මේ 3න් 3ට ගත්තේ නේ 3 6 9 12. එමුනේ ගත්තේ. හරි. දැන් අපි බලමු මේ ප්‍රස්ථාරය දීලා තියෙන තොරතුරුත් එක්ක අඳින්න. තප්පර බිංදුවේදී බිංදුවයි තප්පර 1ේදී මීටර 3ක විස්ථාපනයක්, තප්පර 2ේදී මීටර 6ක විස්ථාපනයක්, තප්පර 3ේදී මීටර 9ක විස්ථාපනයක්, තප්පර 4ේදී මීටර 12ක විස්ථාපනයක්. තප්පර 4ේදී මීටර 12ක විස්ථාපනයක්. තප්පර 5ේදීත් යා මීටර 12 කාලය යනවනේ. කාලය ගිහිලා තප්පර 5ක්. හැබැයි යා ඉන්නේ මීටර 12 කියන තැනම තමයි. තප්පර 6ේදී මීටර 6ක විස්ථාපනයක් ආමින් මේ ගන්න. මෙතන. තප්පර 7ේදී බිඳුවට ඇවිල්ලා. ඒ කියන්නේ මෙයාගේ චලිතය මෙන්න මේ වගේ චලිතයක් තියෙන ප්‍රස්ථාරයක් තමයි එන්නේ. එවැනි චලිතයක් තියෙන ප්‍රස්ථාරය. මේක තමයි ප්‍රස්ථාරය. මේකට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින් බලන්න. එහෙනම් අපි මේකේ ප්‍රවේගය හොයාගෙන ඉන්න ඕන. හරි. බලමු කොහොමද ප්‍රවේගය හොයන්නේ කියලා. අපි දන්නවා විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් තමයි ප්‍රවේගය එන්නේ. එහෙනම් අපි මෙන්න මේ කාලය තුල මෙයාගේ ප්‍රවේගය කියන්නේ මේක චලිතය කොටස් 3කට බෙදන්න පුළුවන්. මෙන්න මේක එක ආකාරයක චලිතයක්. මේ කොටස තුල තවත් ආකාරයේ චලිතයක් කියන්නේ නිශ්චලව ඉන්න අවස්ථාව. මේ කොටස තවත් ආකාරයක චලිතයක්. එහෙනම් මේක එක ආකාරයක චලිතයක්. ප්‍රවේගය වෙනස්. මේකේ ප්‍රවේගය වෙනස්. මේකේ ප්‍රවේගය වෙනස්. ආකාර තුනක චලිතයක්. ඒ අවස්ථා තුනට අදාළ ප්‍රවේගය අපි හොයාගමු. හරි. එහෙනම් පළවෙනි අවස්ථාවට අදාළ ප්‍රවේගය හොයාගමු. අපි දන්නවා විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් තමයි ප්‍රවේගය හොයාගන්නේ. එනම් බලමු අනුක්‍රමණය y අක්ෂයේ ඛණ්ඩාංක වෙනස බෙදීමේ x අක්ෂයේ ඛණ්ඩාංක වෙනස. එහෙනම් මේකේ මම ඛණ්ඩාංක දෙක හැමති දෙකක් ලකුණු කරගන්න පුළුවන්. මම මෙන්න මේ දෙකම ලකුණු කරගන්නවා. මෙතන ලක්ෂයයි බිඳුවේ කියන ලක්ෂය. වෙනස ගන්න අවසාන ඛණ්ඩාංක නේද? අවසාන ලක්ෂයෙන් ආරම්භක ලක්ෂය අඩු කරනවා. හරි. අවසාන ලක්ෂයට අදාළ y අක්ෂය කීයද? 12යි. අවසාන ලක්ෂයට අදාළ y අක්ෂය මේ ආරම්භක ලක්ෂයට අදාළ y අක්ෂය බිඳුව. අවසාන ලක්ෂයට අදාළ x ලාගේ 4යි. මේකේ x ලාගේ බිඳුව. එතකොට මේකේ අනුක්‍රමණය වෙනවා 12 බෙදීම 4යි කියන්නේ 3යි ms ඍණ 1. right. එහෙනම් මේ කොටසට අදාළ අනුක්‍රමණය අපි විස්ථාපනයේ මේ ප්‍රවේගය හොයාගත්තා. මේ කොටස තුල විස්ථාපනයක් උනේ නැහනේ. එහෙනම් දෙවෙනි අවස්ථාවේදී එතනම හිටියා නිශ්චලයි. එහෙනම් දෙවෙනි අවස්ථාවේදී කීයද? මෙතන උත්තරේ වෙන්නේ නැහැ නේ. මේ හරින් දැම්මම අහන්නේ. මේකේ උත්තරේ එනවා 3යි ms ඍණ 1. හරි. දෙවන අවස්ථාවට අදාළ අපි දන්නවා යා චලනය වුන්නේ නැහැ. එහෙනම් නිශ්චලයි. ඒ කියන්නේ ප්‍රවේගයේ බිඳුව. නිශ්චලයි. තුන්වෙනි අවස්ථාවට අදාළ අපි ප්‍රවේගය හොයමු අනුක්‍රමණය. අනුක්‍රමණය කියන්නේ y අක්ෂයේ ඛණ්ඩාංක වෙනස බෙදීම x අක්ෂයේ ඛණ්ඩාංක වෙනස. හරි. බලමු මේකට අදාළ මම ලක්ෂ දෙකක් ලකුණු කර ගන්නවා. ඒකෙත් අපි දුරම ලක්ෂ දෙක ලකුණු කරගමු. ලේසි මේ ලක්ෂයයි මේ ලක්ෂය. ඕනනම් මෙතන ලක්ෂයක් පුළුවන්. ගැටලුවක් නෑ.
මම මෙන්න මේ ලක්ෂ දෙක ගන්නවා. මේකෙන් අවසාන එක මොකද්ද? මේකද මේකද? මේ බලන්න. තප්පර 5ට වඩා තප්පර 6 කාලය ගිහිල්ලානේ. එහෙනම් මේක තමයි අවසාන ලක්ෂය. එහෙනම් මේකේ අවසාන ලක්ෂයට අදාළ y වලගය කීයද? ලක්ෂ දෙක ලකුණු කරගෙන මේකට අදාළ y වලගය බිඳුවයි. ඊට මේ ලක්ෂ දෙක ගත්තොත් අවසානයේ ලක්ෂය මේක, ආරම්භක ලක්ෂය තියෙන්නේ මෙන්න මෙතන. එහෙනම් මෙයාට අදාළ y වලගය 12යි. එහෙනම් 0.12ක් අඩු. කාලය මේකනේ අවසාන ලක්ෂය 7යි, තප්පර 7යි. මේ ලක්ෂ දෙකත් එක්ක බලුවොත් එහෙනම් මේක තමයි ආරම්භක ලක්ෂය, යා 5යි. එහෙනම් ඍණ 12 බෙදීම 2 කියන්නේ කීයද? ඍණ 6යි ms ඍණ 1. මේක තමයි එහෙනම් ප්‍රවේගයන් ටික. මෙයා එහෙනම් 3යි ms ඍණ 1 ප්‍රවේගයෙන් ආවා, නිශ්චලව හිටියා. ආපස්සට ගිය හින්දා තමයි මේ ඍණාගයක් ආවේ. ඍණ 6යි ms ඍණ 1 ප්‍රවේගයකින් ආපස්සට ගියා. හරි. මේකට අදාළ අපි අඳිමු දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාරය. මෙතන පේනවා නේද? මේකට අදාළ ප්‍රවේගයේ ms ඍණ 1 කාලය තප්පර වලින්. මේ බලන්න 3යි ms ඍණ 1 ප්‍රවේගයෙන් තප්පර 4ක් ගමන් කරලා තියෙනවා. එහෙනම් මේකේ උපරිම ප්‍රවේගය අපි බලමු 3 6 කියලා දාමු. මේකේ ඍණාගයකුත් තියෙන හින්දා මේ පැත්තත් අපිට ගන්න වෙනවා. ඍණ 3 මෙතන බිඳුවනේ. ඍණ 6 කියලා. කාලය මේ තප්පර 7ක්. පළවෙනි තප්පර 4 තුල 3යි ms ඍණ 1 ප්‍රවේගයකින් ගිහිල්ලා තියෙනවා. එහෙනම් පළවෙනි තප්පර 4ක්. එහෙනම් ඔන්න 1 2 3 කියලා 1 2 3 4 5 6 7. ඔන්න අපි මේ ප්‍රස්ථාරය මෙතනින් යන්දනම් හරි නේද? හරි කවන්නේ මේ හරියන්නේ මොකද? එතකොට බලන්න පළවෙනි තප්පර 4 තුල ගිහිලා තියෙන ඒකාකාර ප්‍රවේගයකින් පළවෙනි තප්පර 4 තුල 3යි ms ඍණ 1 ඒකාකාර ප්‍රවේගයකින් ගිහිල්ලා. ඊළඟ තප්පර 4 5 කියන කාලය තුල ප්‍රවේගයේ බිඳුවයි නිශ්චලයිනේ. එහෙනම් මේ කාලය තුල ප්‍රස්ථාරය යනවා මෙන්න මේ කොටස බිඳුව. ඊළඟ තප්පර 5 ඉඳන් තප්පර 7 වෙනකන් ඍණ 6යි ඍණ පැත්ත. ඍණ 6යි ms ඍණ 1 ප්‍රවේගයකින් චලනය වෙලා තියෙනවා. තප්පර 7 වෙනකන්. රයිට්. ඒතකොට මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි එන්නේ. 3යි ms ඍණ 1 ප්‍රවේගයෙන් තප්පර 4ක් ගිහිල්ලා තියෙනවා. තප්පර 2 4 5 කියන කාලය තුල නිශ්චලව ඉඳලා තියෙනවා. ඊට පස්සේ තප්පර මේ 6 7 5 6 7 කියන කාලය තුල ඍණ 6යි ms ඍණ 1 ප්‍රවේගයෙන් ගිහිල්ලා තියෙනවා. කියන්නේ ඍණ පැත්ත. ආපස්සට ගිහිල්ලා. රයිට්. එතකොට මේක තමයි විස්ථාපන කාල ප්‍රස්ථාරයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය කියන්නේ.